සාදරයෙන් පිළිගන්නවා නිරූපා ගාඩන් channel එකට. අද අපි හදන්න යන්නේ දියර පොහොර එකක්. දියර පොහොර එක හදන්නේ සරලම විදියට දියර පොහොර එකක් හදන්න යන්නේ. මම බලන්නේ. ඔන්න අපි ওই දියර පොහොර වලට දාලා තියෙන්නේ ලුණු පොතු. ඒ කියන්නේ ඔය සිවිද්ද වගේ තියෙන්නේ. ඒක ඇල්ල තමයි ඔය දාලා තියෙන්නේ. ඒව වාදිනේ වලට දාන්න. හරිද ඊට පස්සේ වතුර දානවා. අපි වතුර පුරවනවා. ගොඩක් පුරවන්නේ නැහැ. ටිකක් සාමාන්‍ය තරමට පොඩ්ඩක් තියෙනවා. නේද? ඊට පස්සේ ඔහොම දිනනවා. මම වතුර ටිකක් දා ගන්නවා ටික දෙලා. හොඳයි. පොඩ්ඩක් රැඳී සිටින්න. ඉතින් ඒ වගේ අර සිවිද්ද දෙකේ තියෙන ඔය හොඳට බලා ගන්න. ඔය ඉන්නේ සිවිද්ද තමයි දාගන්නේ. හොඳින් බලා ගන්න. ඕවා තමයි දාන්නේ. ඔයාලා පොතු එහෙම කපලා ලුණු ගෙඩි එහෙම කප දාන්න එපා. ඔය වගේ සිවිද්ද අරගෙන ඔයාලා අහක දානවනේ. ඔක අහක දාන්න නැති දෙයක් හැබැයි පොහොර එක. ඔය පොහොර එක හදන්න. දින 7ක් තියන්න වතුර දාලා. දින 7ක් තියන්න වතුර දාලා. වහලා. ඔය එහා පැත්තේ තියෙන බාල්දි දෙකේ තමයි ඔය තියලා තියෙන්නේ. ඔය බෝතලයක් අපි හිල් කරගෙන මූඩිය හිල් කරගෙන පැල වලට එහෙම දාන්න එපා. ඔය හොඳින් අපි වතුර දා ගන්න ඕනේ. මේ ලුණු පොතු දෙමින්න දාන්න ඕනේ. ඔය ආකාරයට තියෙන්න ඕනේ. හන්නේ. දැන් ওই බාල්දිය වලින් දැන් අපි බෝතලයට දා ගන්නවා අය. බෝතලේ අපි ඉතින් ඉස්සරහා තිබ්බේ. තියෙන බෝතලෙට දා ගන්නවා. දින 14න් 14ට තමයි මේක ඉන්න ඕනේ. දින 14 එක දවසෙන් එක දවසට එහෙම ඉන්නේ. ඔය අපේ බණ්ඩක්ක පැල වලට අපි හින ආකාරය. අර මූඩිය හිල් කරගෙන ඉන්නේ. වතුර විදිනවා වගේ තමයි. එහෙම තමයි හිල් කරගෙන යන්නේ. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. like එක දාන්න, comment එකක් දාන්න. අපි අනිවාර්යෙන් වටිනවා. නිරූපා ගාඩන් එකේ අපි ඉන්නේ. නිරූපා ගාඩන් එක හොඳින් බලා ගන්න. එහෙනම් හොඳින් ඉන්න. අපි දැනට ගිහිල්ලා එන්න. bye.